ඔව්. නිෂ්පාදන ආයතනයක ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර් කෙනෙක්ගේ කාර්යභාරය කුමක්දයි අපි අවබෝධ කරගනිමු. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර්ගේ කාර්යභාරය වන්නේ මුලින්ම අමුද්‍රව්‍ය වලින් නැත්නම් අපි කියනවා raw material වල සිට නිෂ්පාදනය දක්වා එම ප්‍රොඩක්ට් එක මුල් අවස්ථාවේදී ඩිසයින් කිරීම නැත්නම් එය නිර්මාණය කිරීම අපි සලකනවා ෆ්‍රන්ට් එන්ඩ් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් කියලා. ඉතින් ඇඟලුම් ආයතනයක නම් අපි ෆැබ්‍රික් එකකින් කොහොමද ගාමන්ට් එකක් ඇඳුමක් නිෂ්පාදනය සඳහා ඩිසයින් කරන්නේ. එතකොට පළවෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේ ඩිසයින් එක. ඒ ඩිසයින් ස්ටේජ් එකකින් පස්සේ අපි ඊළඟට යන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට. නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි මෙතනදී කතා කරනවා මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර් කියලා. මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර්ගේ කාර්යභාරය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව යොදා ගන්නා මැෂින් ඒ වගේම තමයි ඒ සඳහා භාවිතා කරන පිරිස ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම සහ ගණනය කිරීම. ඒ අත්තුලින් නිෂ්පාදනය සඳහා කොපමණ මැෂින් සංඛ්‍යාවක් අවශ්‍ය වනවාද? ඒ සඳහා කොපමණ ශ්‍රමිකයන් සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවාද යන්න ගණනය කිරීමත් ඉන් පසුව සෑම නිෂ්පාදන ස්ථානයකම අපි කියනවා වර්ක්ප්ලේස් ඉන්ජිනියරින් එම වැඩ කරන ස්ථානය එම වැඩ කරන පුද්ගලයාට අනුරූප සහ ගැලපෙන ආකාරයට නිර්මාණය කිරීමට ඔවුට සිදුවෙනවා. මේක අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර් කෙනෙක්ගේ මූලික ක්‍රියාවලිය බවට පත්වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින කම්කරුවන් නැත්නම් අපි කියනවා ලේබර් සඳහා ඉන්සෙන්ටිව් ස්කීම්ස් නිර්මාණය කිරීම ඒ වගේම තමයි ඔවුන්ව අප්ස්කිල් කිරීම නැත්නම් ඊළඟ අවශ්‍යතාවය සඳහා ඔවුන්ව යොමු කිරීම ඒ වගේම තමයි අද නවීන තාක්ෂණයත් සමග අපි බලාපොරොත්තු වන ඔටෝමේෂන් සහ ඩිජිටයිසේෂන් යන අලුත් පරම්පරාවේ නිෂ්පාදන ප්‍රවාහය සඳහා තමන්ගේ කණ්ඩායම යොමු කිරීම ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර්ගේ කාර්යභාරයයි. ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් විෂය ඇඟලුම් නිෂ්පාදනයට පමණක් නොව ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා පහසුවෙන් යොදාගත හැකි බැවින් මෙම වෘත්තිය සඳහා අසීමිත ඉල්ලුමක් දැනටත් පවතිනවා. ඒ වගේම අපි බලමු ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් පාත් එකෙන් අපිට යන්න පුළුවන් මොනවද අපේ කැරිය පාත් එක කියලා. ඔයා මුලින්ම ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් වශයෙන් සම්බන්ධ වෙන්නේ ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් එක්සිකියුටිව් ලෙස. ඊළඟ පොසිෂන් එක එතකොට ඔයාට එතනදී රුපියල් 80000ත් 1,20,000ත් අතර සැලරියකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ පොසිෂන් එක වෙන්නේ ඔයාගේ සීනියර් එක්සිකියුටිව් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින්. එම අවස්ථාව රුපියල් 1,50,000 සිට රුපියල් 1,75,000 දක්වා වන මුදලක් නැත්නම් සැලරියක් ඔයාට ලැබෙනවා. ඔයාගේ තුන්වෙනි ස්ටෙප් එක වන්නේ ඇසිස්ටන්ට් මැනේජර්. එම අවස්ථාවේදී ඔයාට රුපියල් 2,50,000 වන සැලරියක් ඒ වගේම ඔයාට වෙනම ඒ සඳහා ෆුවල් ඇලවන්සස් ඒ වගේම තමයි වීකල් ඇලවන්සස් යන පැකේජ් එකක් ඔයාට හම්බෙනවා. මේ අතර ඔයාට සම්පූර්ණයෙන්ම මුළු පවුලම ආවරණය වන පරිදි රක්ෂණ ආවරණයකුත් ලැබෙනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී ඔයා යන්නේ මැනේජර් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් කියන තැනට. එතනදී ඔයාගේ සැලරි එක රුපියල් 5,00,000ක් පමණ වෙනවා. ඒ වගේම තමයි ඊට සාපේක්ෂව ඔයාට තියෙන අනිකුත් ෆැසිලිටිස් වැඩි වෙනවා. ඊළඟ පොසිෂන් එක තමයි ඩිපියුටි ජෙනරල් මැනේජර් කියන තොරතුර. එය බොහෝ දුරට කර්මාන්ත ශාලාවේදී ඔයාට 7,00,000ක පමණ සැලරියකුත් ඊට සාපේක්ෂව පහසුකම් සමුදායකුත් ලැබෙනවා. ඊළඟට ඔයාගේ පොසිෂන් එක වන්නේ ජෙනරල් මැනේජර්. ජෙනරල් මැනේජර් කියන්නේ ආයතනයක රුපියල් මිලියනයක පමණ වැටුපක් ලබන ඊට සාපේක්ෂව විශාල පහසුකම් සංඛ්‍යාවක් ලබන තනතුරක්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ චීෆ් ඔපරේටින් ඔෆිසර් කියන තනතුර. මේ තමයි ඉහළම තනතුරක් අපිට ආයතනයක ලබා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මිලියන 2ක හෝ ඊට වැඩි ඒ වගේම විශාල පහසුකම් සංඛ්‍යාවක් සහිතව තියෙන තනතුරක්.
ඉතින් කැරිය පාත් එක අපි මේක කියනවා ලීනියර් කැරිය පාත් එක කියලා. ඔයාලා සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර් ඉඳලා ඉස්සරහට යද්දි මේ පාත් එක යන්න පුළුවන්. හැබැයි ඊට අමතරව ඔයාලට ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් ඉඳලා ඔයාලට ප්‍රොඩක්ෂන් හරහා ප්‍රොඩක්ෂන් වලට සම්බන්ධ වෙලා එතනින් ඉස්සරහට යන්නත් පුළුවන් මේ පාත් එක දිගේ. ඒ වගේම ඔයාලට ඔපරේෂන්ස් වලට සම්බන්ධ වෙලා ඔපරේෂන්ස් මැනේජර් සහ ජෙනරල් මැනේජර් දක්වාත් ඉහළට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ප්‍රොසෙස් එක්සලන්ස් තනතුරට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් වල ඉඳලා එතනිනුත් ඔයාලට පාත් එකේ ඉස්සරහට යන්න පුළුවන්. මේ වගේ පැහැදිලි පාත් එකක් ඔයාලට පැහැදිලි වැටුප් වර්ධක සහිතව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇයි අපි ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් කියන තනතුර සඳහා AIMS එක ඕගොල්ලා තෝරා ගන්න ඕනේ. ඕනෑම ආයතනයකට සම්බන්ධ වෙද්දී ඔයා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරාට ඔයාට ඒ විෂය පිළිබඳව දැනුමක් නැහැ. එතකොට ඔයා ආයතනයට සම්බන්ධ වෙලා මාස ගණනාවක් යනකල් ඔයාව වෙනම ට්‍රේන් කරන්න වෙනම කෝච් කරන්න සිද්ධ වෙනවා ආයතනයේ ඉන්න සීනියර් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියර් කෙනෙකුට. හැබැයි ඒක ආයතනයකට විශාල කරදරයක්. එම නිසා ආයතනයක් ගොඩාක් කැමති ඔයා ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් වැනි විෂය තෝරා ගනිද්දී ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම තියෙනවා නම් ආයතනයේ ඉක්මනින් කැමති ඔයාව අරගෙන ඉක්මනින් ඔයාව ඩිවලොප් කරගෙන ඉස්සරහට ගෙනියන්න. මෙන්න මේ ගැප් එක තමයි අපි AIMS හරහා ඕගොල්ලන්ට ෆිල් කරලා දෙන්නේ. එතකොට ඕගොල්ලා AIMS කෝස් එකක් කරලා ඩිග්‍රී එකත් එක්ක ඉන්ඩස්ට්‍රියකට යනවා කියන්නේ ඉන්ඩස්ට්‍රියක ඔයාව පිළිගන්න කැමති. මොකද ඔයා දැනටමත් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් සඳහා අවශ්‍ය මූලික දැනුම සහිතව තමයි මෙන්න මේ පාඨමාලාව සම්පූර්ණ කරලා තමයි ඔයා ෆීල්ඩ් එකට එන්නේ. ඉතින් මේක තමයි ඔයාට AIMS එකෙන් ලැබෙන ඇයි අපි AIMS කෝස් එකක් කරන්න ඕනේ කියන එකට තියෙන උත්තරේ.